සුබ දවසක් හැමෝටම ලයිෆ් මේට් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි අද හදන්න යන්නේ කඩල බයිට් එකක් නැත්නම් කඩල තෙම්පරාදුවක්. අපි අර කඩෙන් අරන් කන රසට අපි රසට කඩල කන්න ආසයිනේ. ඒ රසට හදන්න පුළුවන් කඩල තෙම්පරාදුවක් තමයි අපි අද හදන්න යන්නේ. ඔයාලට ඒකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් මම මෙතන දාලා තියෙනවා. ඒවා භාවිත කරලා අපි මේ කඩල බයිට් එක හදමු. අපි මුලින්ම අපි ගත්ත කඩල ප්‍රමාණයට හරියන භාජනයක් එකේ තියලා ඉස්සෙල්ලාම ඒකට තෙල් ටිකක් රත් වෙන්න තියෙනවා. ඒ තෙල් ටික රත් වුණාට පස්සේ ඇස්ට්‍රාව මාගරින් මොනවාරි ටිකක් දාගන්නවා. ඒක ඔයාලට තියෙනවා නම් දාගන්න, නැත්නම් ඒක කමන්නේ. මම මේක දැම්මේ ඇස්ට්‍රා දැම්මම ටිකක් රස වැඩි වෙනවා. ඒ නිසා දැන් මේ ඊට පස්සේ අපි ඒකට අප ටිකක් දාලා ඒ ටික පිපෙරෙනකන් ඉන්නවා. අප ටික පිපුරුණාට පස්සේ අපි ඒකට සුදු ලුණු ඉඟුරු චොප් කරගත්ත එක දානවා. ඒක දාලා ලාවට රන්වන් පාට වගේ කලයක එනකන් දැන් බැද ගන්නවා. ටිකක් වෙලා බැද ගන්න. ඒ කලයක ගොඩක් කර වෙන්න දෙන්න එපා. ඊට පස්සේ දිත්තයි. ඒ නිසා රන්වන් පාට එනකන් සාමාන්‍ය විදිහට බැදගෙන ඒකට අපි කපාගත්ත මිරිස් කරල් ටික දාන්න. මිරිස් කරල් ටික දාලා ඒ ටිකක් බැදෙනකන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කරන්නේ කෝනිසු. කෝනිසුත් සාමාන්‍යයෙන් බැදෙනකන් තියනවා. ඒ කෝනිසු බැදෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඒක බැදුනහම හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අපි ඒකට ඊළවණු ටික දාගන්න. ඊළවණු ටිකක් බැද ගන්නවා. ඊළවණු ටික සාමාන්‍යයෙන් තැන්දිගෙන එනකොට ගෝවයි කැරටුයි මේ ටිකක් එකතු කරනවා. කැරට් එකෙන් ටිකක් එකතු කරනවා. ටිකක් ඉතුරු කරගන්නවා අපි. ගෝවත් අවශ්‍යම නැහැ. තෙමුත් රසයි. ඊට අමතරව අපි කහ කොඩු, කෑලි මිරිස් කොඩු ඒ ටික රස අනුව දාගන්නවා. ඒ දාගත්තට පස්සේ ටිකක් බැදෙන්න දෙනවා. ගොඩක් කර වෙන්න දෙන්න එපා. මේක ගින්දර ගානට තියාගන්න. කඩල වල ලුණු රස බලලා ඒකේ ගානක් බලලා ලුණු කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ අපි ගත්ත ලේස් ටිකක් දාගෙන කඩල ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න මේ වෙලාවේ. හොඳට කවලම් වෙන්න දෙන්න ඕන. ටෙම්පරාදුව ඒ කඩල ටික එක මික්ස් වෙනකම් හොඳට කවලම් කරන්න. ඊට පස්සේ අපි අර ඉතුරු කරගත්ත කැරට් ටිකයි ලීක්ස් ටිකයි දාගන්න. මේ ටිකක් දාලා රිප් ඔෆ් කරලා කවලම් කරන්න. රිප් ඔෆ් කරලා කවලම් කරන්න. මේක තියෙන රස්නෙත් එක කැරට් ටික තැම්බෙනවා. ඔයාලට මේ වෙලාවේ ඕන ලුණු මිරිස් ඒවා මදි නම් දාගන්න. මට ලුණු ටික මිරිස් ටිකයි මදි කියලා දැනුම නිසා මම ආපහු දාගත්තා. අන්නම තමයි කඩල තෙම්පරාදුව මම ගෙදරදී රසටම හදාගන්නේ. ඔයාලත් මේක try කරලා බලන්න. මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.